ෆිල්ම් එක පටන් ගන්නේ කලබලකාරී ඉදිකිරීම් භූමියකින්. එක පාරට මෙතන සේවකයෙක් එයාගේ සහායකයා පැත්තට දුවගෙන ඇවිත් කැණීම් කටයුතු වහාම නතර කරනවා. බලද්දි පොළොවට හැංගිලා තිබිලා එයාලට අතිශය මාරාන්තික දෙයක් හම්බෙලා. මේ භයානක ආරංචි ඇසිපිය ගහන වේගයෙන් ප්‍රධාන පොලිස් අධිකාරී සුසෑනාට වාර්තා වෙනවා. ෆොටෝ එක බලද්දි තහවුරු වෙන්නේ එක ඕනිම වෙලාවක පුපුරන්න පුළුවන් මහා පරිමාණයේ බෝම්බයක් කියලා. ඉතින් එයා වහාම මුළු ටවුන් එකටම අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරනවා. මේ අතර විල් කියලා මේජර් කෙනෙක් වෙඩි තියන්න පුරුදු වෙන ගමන් ඉන්න අතරේ ෆෝන් කෝල් එකකින් මේ සිද්ධිය ගැන දැනගන්නවා. බෝම්බේ ෆොටෝ එක පරීක්ෂා කරන විල් ඒකේ පෙනුමෙන්ම අඳුරගන්නවා. මේක දෙවන ලෝක යුද්ධ කාලට අයිති රාත්තල් 1000ක දැවැන්ත බෝම්බයක් කියලා. තත්ත්වය බරපතල හින්දා එයා වහාම ඉදිකිරීම් භූමිය වටේ මීටර 800ක සීමාවක් සම්පූර්ණයෙන්ම වහලා අවට ඉන්න හැමෝම අයින් කරන්න කියලා නියෝග කරනවා. ඉතින් මිලිටරිය සහ පොලිසිය ශනිකවම මුළු ප්‍රදේශයෙන් පාලනය අතර ගන්නවා. හැබැයි යාලා දන්නේම නැතුව ලොකුම අනතුරක් එතනම සිද්ධ වෙනවා. බැංකුවක් ළඟ තියෙන මහල් නිවාසයක දොරට පොලිස් නිලධාරියෙක් තට්ටු කළත් ඇතුලෙන් කිසිම සද්දයක් නැති හින්දා එයා හිතන්නේ ඇතුලේ කවුරුවත් නැහැ කියලා. හැබැයි අඳුරු කාමරය ඇතුලේ කොරාලිස් ප්‍රමුඛ අති දරුණු මංකොල්ලකාරයන් සෙට් එකක් හැංගිලා ඉන්නවා. තව වයසක දෙමව්පියෝ දෙන්නෙක්ට ඒ බිල්ඩින් එකෙන් අයින් වෙන්න උදව් කරන රහීම් කියලා මිනිස්සෙකුත් පෙන්නනවා. ඉදිකිරීම් භූමියට එන විල් දුරින් ඉඳන් බෝම්බය නිරීක්ෂණය කළා එයාගේ යටතේ ඉන්න අයට කියනවා ඒක වටේ තියෙන ද්‍රව්‍ය වහාම අයින් කරන්න කියලා. ඒ වගේම එයාගේ ප්‍රධාන මෙහෙයුම් කොටේ විදියට පාවිච්චි කරන්න මෙතන තියෙන කැබින් එක වටේට ආරක්ෂිත ආවරණයක් ඉදි කරන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ විල් එයාගේ කණ්ඩායමට මීට අවුරුදු 2කට කලින් එයාට පාලනය කරගන්න බැරි වුණු බෝම්බයක භයානක වීඩියෝ එකක් පෙන්නනවා. ඒ පිවිරීමෙන් නගරේ විශාල කොටසක් විනාශ වෙලා ගිය හින්දා එයා තදින්ම කියනවා මේ වතාවේ ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කියලා. කොයිතරම්ද කියනවා නම් එයාලා මෙතන සිතියම පරීක්ෂා කළා. එතන පොළොව යටින් විදුලි ලැහැන් තියනවා කියලා හොයාගෙන මුළු ටවුන් එකේම විදුලියත් විසන්ධි කරනවා. මේ අතර එක පාරටම එක මිනිහෙක් පොලිස් අනුතරංගවීම් ගණන් ගන්න නැතුව එයාගේ ලැප්ටොප් එක ගන්න කියලා තහනම් ප්‍රදේශයට දුවනවා. පොලිසිය කොහොම හරි යාවත් එළියට ඇදලා දාලා පොඩි වෙලාවකට පස්සේ නිවේදනය කරනවා ප්‍රදේශය සාර්ථකව හිස් කළා කියලා. ඒත් පොලිසිය දන්නේ නැහැ අර අඳුරු මහල් නිවාසය ඇතුලේ කොරාලි සහ එයාගේ සෙට් එක හැංගිලා ඉන්නවා කියලා. ඉදිකිරීම් භූමියේදී ඩ්‍රෝන යන අවසරය යන අතරේ කෝප්ටල් මාටින් බෝම්බේ වටේ තියෙන වතුර අයින් කරන්න හෝස් එකක් වතුරට දානවා. ප්‍රදේශයේ විදුලිය විසන්ධි වුණ ගමන් කොරාලිස්ගේ කණ්ඩායම අන්තිමේදී මහල් නිවාසයෙන් එළියට ඇවිල්ලා එයාලා කලින් ආයුධ හංගලා තිබුණු බේස්මන්ට් එකට දුවනවා. ගිය ගමන්ම කණ්ඩායම ඒකේ ලයිට් හයි කරනවා. ඒ අතරේ කොරාලිස් දොර වහලා ලොක් කරන්න කලින් එළියෙන් පොඩි කැමරාවක් හයි කරනවා. ඊට පස්සේ එයා පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා කුණු බක්කියක හංගලා තිබුණු ජෙනරේටරයක් හොයාගෙන ඒකේ කේබල් ටික බේස්මන්ට් එකට යනවා. මෙතන පටුපාර ගේට්ටුව ළඟ තවත් කැමරාවක් හයි කළාට පස්සේ කණ්ඩායම ප්‍රබල ආයුධ පාවිච්චි කළා පහළ තට්ටුවේ බිත්තිය කඩන්න පටන් ගන්නවා. ආපහු එද්දී කොරාලිස් නරියෙක්ව දැකලා බය වෙනවා. ඒත් එයාගේ වැඩියක් ගණන් ගන්නෙ නැහැ. මේ අතර පොලිස් ස්ථානයේ ඉන්න සුසෑනා පාරේ මොකක් හරි චලනයක් දැකලා කලබල වෙලා එයාගේ මිනිස්සුන්ට කියනවා ඒක පිටිපස්සෙන් ඩ්‍රෝන් එකක් යවන්න කියලා. නමුත් එයාට අර නරියව විතරයි දකින්න පුළුවන් වෙන්නේ. පහළ තට්ටුවේදී කණ්ඩායම එක එක වර්ගයේ ආයුධ පාවිච්චි කරලා බිත්තියේ ස්තර කිහිපයක්ම දිගින් දිගටම කඩනවා. වැඩි වෙලාවක් යන කලින් බැංකුවේ එලාම් එක වදින්න පටන් අරන් බැංකු සේවකයෙක් සීමා මායිමේ ඉන්න පොලිසියට කියනවා එයා ඒ ගැන පරීක්ෂා කරන්න ඕනි කියලා. නමුත් විදුලිය විසන්ධි වීම හින්දා හැමතැනම වගේ එලාම් වදින්න පටන් අරන්. ඒ හින්දා පොලිසිය ඒක වැඩියක් ගණන් ගන්නේ නැහැ. මංගොල්ල කණ්ඩායමට ඊළඟට පාවිච්චි කරන්න තියෙන්නේ ලොකු සද්දයක් පිට වෙන ඩ්‍රිල් එකක්. ඒ හින්දා කොරාලිස් එළියට ගිහිල්ලා පාර සහ කැමරා දිහා අවධානයෙන් ඉන්න ගමන් පොලිස් වාහනයක් යන හැම වෙලාවකම බේස්මන්ට් එකේ වැඩ නතර කරනවා. ඒ හින්දා පොලිසියට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ. මාටින් වතුර ටික අයින් කරලා ඉවර වෙද්දී විල් වීදුරු ටිකකට අරක්කු ටිකක් පුරවනවා. බලද්දි වැඩක් ඉවරනාට පස්සේ ෂොට් එකක් දාගන්න එක විල්ගේ සාම්ප්‍රදායික වැඩක්. ඊට පස්සේ විල් සහ මාටින් උපකරණ ටිකක් අරගෙන ඇවිල්ලා බෝම්බේ වැඩ පටන් ගන්නවා. විල් බෝම්බේ පරීක්ෂා කරලා ඒකේ ටයිම් ෆියුස් එකක් තියෙනවා කියලා හොයාගෙන මයික්‍රොෆෝන් එකකින් ඒකේ ටික් ටික් සද්ද අහලා ඒක තහවුරු කරගන්නවා. මේක ඉදිරි පැය 48 ඇතුළත ඕනියම් විනාඩියක පුපුරලා යන්න පුළුවන්. ඒ හින්දා විල් එක වළක්වන්න මැග්නටික් ක්ලොක් ස්ටොපර් එකක් පාවිච්චි කරන්න තීරණය කරනවා. හැමදේම සම්බන්ධ කළාට පස්සේ හැමෝම ආරක්ෂිත තැන්වලට දුවන අතරේ ක්ලොක් ස්ටොපර් එක වහාම ක්‍රියාත්මක කරනවා. වාසනාවට වගේ බෝම්බේ පුපුරලා යන්නේ නැතුව ඒකේ ටයිම් ෆියුස් එක සාර්ථකව නතර වෙනවා. දැන් යාළුට කරන්න තියෙන්නේ පාලනය කරපු පිපිරීමක් කරන්න ආරක්ෂිත බිත්තියක් හදන එක. මෙයාලා කියන විදිහට ඒක සාමාන්‍යයෙන් පැය 5ක් විතර ගත වෙන වැඩක්. බේස්මන්ට් එකේදී කණ්ඩායම බිත්තිය කඩද්දී යාළුට වාහනේ තට්ටුවක් හම්බෙන හින්දා එතන ඉඳන් වෙල්ඩින් මැෂින් එකක් පාවිච්චි කරනවා. වැඩි වෙලාවක් යන කලින් එයාලා බිත්තියේ සිතුරක් හදලා අන්තිමේදී බැංකුවේ සේප්පුවට ඇතුල් වෙනවා. මුලින්ම එයාලා ඒකේ තියෙන කැමරාවට ස්ප්‍රේ එකක් ගහලා සේප්පුවේ දෙන පෙට්ටිය අරලා ලොකුවටම සල්ලි සහ ආභරණ හොරකම් කරන්න පටන් ගන්නවා. එතන ගෝල්ඩ් බාස් පවා තියෙනවා. ඒත් ඒවා ගොඩක් බර හින්දා ඒවා හොරකම් කරන්නේ නැහැ. ඉදිකිරීම් භූමියේදී සොල්දාදුවන් දිගින් දිගටම බිත්තිය හදන ගමන් හිටියත් මාටින් ගිහින් බෝම්බේ අල්ලනවා දකින විල් හැමෝටම එතනින් අයින් වෙන්න කියලා කියනවා. මාටින් එක නිරීක්ෂණය කරද්දී බෝම්බේ සමහර තැන් මලකට කාලා නැහැ. අවුරුදු 80ක් විතර පරණ බෝම්බයක් මලකට කාලා නැහැ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි.
නෙවෙයි. නමුත් එහෙම වෙන්නේ නැත්නම් ඒක හොඳට ආරක්ෂිතව තිබුණ හින්දා වෙන්නේ නැති කියලා හිතන විල් කට්ටියට ආයෙමත් වැඩ පටන් ගන්න කියලා කියනවා. විනාඩි කිහිපයකට පස්සේ සොල්දාදුවන් දකිනවා ස්කෑනර් එකේ බෝම්බය ආයෙමත් ටික් ටික් ගන්නවා කියලා. ඒ කියන්නේ ක්ලොක් ස්ටොපර් එක නතර වෙලා ටයිම් ෆියුස් එක ආයෙමත් වැඩ කරන්න පටන් අරන් කියන එක. සොල්දාදුව හැමෝම ආරක්ෂිත ස්ථානවලට දුවද්දි විල් ආයුධ ටිකක් එකතු කරගන්නවා. දැන් ටයිම් ෆියුස් එක නතර කරන්න නම් ෆියුස් එක විදලා ඒක ඇතුළට විශේෂ ද්‍රාවණයක් දාන්න වෙනවා. විල් ගොඩක් හෙමින් ඩ්‍රිල් කරන්න පටන් ගන්න අතරතුර පොලිස් ස්ථානයේ ඉන්න නිලධාරියෙක් ඩ්‍රෝන් එකේ තාප කැමරාවෙන් ලොකු රස්නයක් තියෙන තැනක් දකිනවා. එයාලා දන්නේ නැති වුණාට එයාලා මේ දකින්නේ මංකොල්ල කාර්යෝ සෙට් එකේ ජෙනරේටරය. ඉතින් සුසෑනා වහාම විල්ට වැඩේ తాවකාලිකව නතර කරන්න කියලා. ඒ මොකද්ද කියලා බලන්න එතනට පොලිස් නිලධාරීන් ටිකක් යවනවා. එක පාරටම විල් බෝම්බයට ගොඩක් කිට්ටුවෙන් ඉන්න මාටින්න දැකලා එයාට ආපහු එන්න කියලා කෑ ගහනවා. බලද්දි මාටින් ක්ලොක් ස්ටොපර් එක මාරු කරන්න ගිහිල්ලා. එයා හිතාගෙන ඉන්නේ ඒක නතර වුණේ එයාගේ වරදකින් කියලා. නමුත් විල් මේක එයාගේ ජීවිතයට වඩා වටින්නේ නැහැ කියලා අනිත් අයත් එක්ක ගිහින් හැංගෙන්න කියලා කියනවා. සේප්පු ඇතුළේදී කොරාලිස් එක විශේෂ පෙට්ටියකින් මොනාහරි විශේෂ දෙයක් හොරකම් කරද්දි ඒක දකින එක්ස් කියනවා එක ට්‍රොලියට දාන්න කියලා. කොරාලිස් එහෙම කරනවා ඒත් ඒක කැමැත්තෙන් කළා කියලා නම් පේන්නේ නැහැ. පස්සේ පොලිසිය එනවා දැකලා එයා කණ්ඩායමට නිශ්ශබ්ද වෙන්න කියලා ජෙනරේටරය ඕෆ් කරනවා. පොලිස් වාහනය ගොඩනැගිල්ල ඉස්සරහ නතර කරලා ඇතුළට යන්න හැදුවත් දොර ලොක් කරලා එහෙන් එයාලා වටෙන් යන්න තීරණය කරනවා. ඒත් ඒක දන්නේ නැති කොරාලිස් එයාගේ සෙට් එකට කියනවා සද්ද කරන්න නැතුව දිගටම වැඩ කරන්න කියලා. මේ අතර සුසෑනා දකිනවා අර ගොඩක් රස්නෙන් පෙනුණු තැන ටිකෙන් ටික රස්නය අඩු වෙනවා කියලා. නමුත් පටුපාරේ කොරාලිස්ව පොලිසියට මාට්ටු වෙලා එයා ශනිකවම දුවන්න පටන් අරන් කණ්ඩායමට කියනවා ඉක්මන් කරන්න කියලා. එයින් එයාලා හොරකම් කරපු දේවල් ඉක්මනට සීල් කරන්න පටන් ගන්නවා. මෙයාලට තාමත් පොඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙන්නේ ගේට්ටුව ලොක් කරලා හින්දා. ඒත් පොලිසිය ශනිකවම ගේට්ටුවේ ලොක් කඩන්න ආයුධයක් ගන්න යනවා. මේ අතර ඉදිකිරීම් භූමියේ තත්ත්වය දැන් තියෙන්නේ නූල් පොටෙන් වගේ. මොකද බෝම්බේ ළඟ ඉන්න මේජර් විල්ට මේක ගැන කිසිම විශ්වාසයක් නැහැ. මට මේක ගැන දැනෙන්නේ හරිම නරක හැඟීමක් කියලා. එයා හැමෝටම කියනවා වහාම කන් වහගෙන හෙල්මට් දාගන්න කියලා. කියලා වැඩි වෙලාවක් යන්න කලින් අර බෝම්බය ඇහුණු ටික් ටික් සන්දේ සම්පූර්ණයෙන්ම නතර වෙලා ඊළඟ තත්පරයේදී මුළු නගරයම දෙවනත් කරන ගමන් බෝම්බය ලොකු සද්දකින් පුපුරනවා. ඒකෙන් මුළු ප්‍රදේශයටම විහිදිලා යන්නේ මහා භයානක කම්පනයක්. මේ පිපිරීමේ වේගයට අහස තිබුණු ඩ්‍රෝන යානාපව බිමට කඩාගෙන වැටෙනවා. නමුත් වාසනාවට වගේ පිපිරීමේ බලපෑම එයාලා වහලා දාපු සීමාවෙන් එළියට යන්නේ නැහැ. ඒ හින්දා අයින් කරපු සිවිල් වැසියන් කාටවත්ම කරදරයක් වෙන්නේ නැහැ. සම්පූර්ණ හමුදා කණ්ඩායම ජීවතුන් අතර හිටියත් මේජර් විල් සහ තව එක සොල්දාදුවෙක් මේ පිපිරීමෙන් තුවාල වෙනවා. පටුපාරේ හිටපු පොලිස් නිලධාරීනුත් කම්පනයට ලක් වෙලා බිමට ඇදගෙන වැටෙන අතරේ එයාලා වහාම තවත් නිලධාරීන් ටිකක් යවන්න කියලා කියනවා. ඒ අනුව සුසානා එතනට තවත් පොලිස් නිලධාරීන් සෙට් එකක් යවනවා. මේ අතර ගොඩනැගිල්ල ඇතුළට එන කොරාලිස් එයාගේ කණ්ඩායමට එකතු වෙලා එයා හොරකම් කරපු අර විශේෂ දේවල් වලට අනතුරක් වෙලාද කියලා බලන්න ශනිකව මේ පෙට්ටිය අතර ගන්නවා. පොලිසිය හැමතැනම අපි ඉක්මන් කරන්න ඕනි කියලා අනිත් අය කොයිතරම් කෑ ගැහුවත් කොරාලිස් එයාගේ භාණ්ඩය ආරක්ෂිතයිද කියලා දැනගන්නකම් බල්ල එක නතර කරන්නේ නැහැ. කොහමද ඊට පස්සේ එයාලගේ ප්ලෑන් එකට අනුව කණ්ඩායම දෙකට බෙදෙනවා. කොරාලිස් සහ වයි වහාම ගොඩනැගිල්ලේ වහලේ උඩට යන්නේ. එයාලා එතන හංගලා තිබුණු ඩ්‍රෝන් දෙකක් එළියට ගන්න. ඒකෙන් එකක් වැඩ කරන්නේ නැති වුණොත් කොරාලිස්ට ශනිකවම ඒක අලුත් වැඩියා කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එයාලා හොරගම් කරපු පෙට්ටි ඩ්‍රෝන් වලට දාලා කොහෙට හරි යවනවා. පොලිස් නිලධාරීන් පැහැදිලිව මේ ඩ්‍රෝන් දෙක දකිනවා. ඒත් පොලිසිය ඩ්‍රෝනුත් නිතරම වගේ එහා මෙහා යන හින්දා එයාලට සැකයක් ඇති වෙන්නේ නැහැ. විනාඩි කිහිපයකට පස්සේ පියාසර කරන මේ ඩ්‍රෝන් දෙක කෙලින්ම යන්නේ වෙන ගොඩනැගිල්ලක වහලයක් උඩට. ඒ පෙට්ටි දෙක බාර ගන්න එතන කාන්තාවකුත් ඉන්නවා. මේ අතර කණ්ඩායම එක්සයිසට් මහපාරට ඇවිල්ලා කාණු පියනක් වටේට බොරු අනතුරු ඇඟවීමේ බෝඩ් ටිකක් ගහනවා. එයාලා කාණුවට බහින සීන් එක පොලිස් සිකියුරිටි කැමරා වලින් සුසෑනා දැකලා ඒක ගැන ටිකක් කල්පනා කරනවා. ඒත් එයාට හිතෙන්නේ මේ ඉන්නේ අනතුරු ඇඟවීම ඇහුනේ නැති භූගත සේවකයන් සෙට් එකක් වෙන්නේ නැති කියලා. මේ වෙලාවේ කොරාලිස් සහ වයි ගොඩනැගිල්ලෙන් එළියට එනවත් එක්කම පටුපාරේ වැටලා හිටපු පොලිස් නිලධාරියෙක් තුවාල වෙලා ඉන්න අනිත් නිලධාරියාව එතනම තියලා දොරක් කඩාගෙන ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඒ අතරේ වෙනත් පොලිස් නිලධාරීන් ටිකක් එකපාරටම කොරාලිස් සහ වයිව දැකලා ශනිකවම දෙන්නගේ පස්සෙන් පන්නන්න ගන්නවා. කොරාලිස් සහ වයි කෙලින්ම දුවන්නේ පාක් එකකට. ගිහින් පොලිසිය නොමග යවන්න සහ යාළගේ වේගය අඩු කරන්න ඒකේ බිත්ති සහ කාණු වටේ දුවලා ලොකු ව්‍යාකූලත්වයක් ඇති කළා. අන්තිමේදී පිටිපස්සේ දොරෙන් එළියට පයින්නවා. ඒකෙන් පොලිස් කාර් එක තව ටිකක් පරක්කු වෙනවා. ඒ පොඩි වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කොරාලිස් සහ වයි කාණු පියනක් ළඟට ගිහින් වහාම කාණු පද්ධතියට බහිනවා. ආරක්ෂිත මයමෙන් එළියේදී එක්සයිසට් කාණු පියනකින් එළියට ඇවිල්ලා යාළ දැන් බලාගෙන ඉන්නේ කණ්ඩායමේ අනිත් දෙන්න එනකන්. ඒත් හිතපු නැති විදියට පොලිස් වාහන ඇවිල්ලා අර පළවෙනි කාණු පියන වට කරගන්න හින්දා කොරාලිස් සහ වයිට වෙනුමක් ඇතුළේ හැංගෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ අර කාන්තාව වෑන් එක ළඟට ඇවිල්ලා ඩ්‍රෝන් වලින් ගෙනාවු පෙට්ටි ටිකයි එයා මේ සෙට් එක වෙනුවෙන්ම හදපු කේක් එකකුයි ගෙනල්ලා දෙනවා. එක්ස් එයාට සල්ලි ගෙවලා දැන් බලන් ඉන්නේ කොරාලිස් සහ වයි කාණුවෙන් එළියට එනකන්. ඒත් ඊට කලින් ඒ කාණුවෙන් පොලිස් නිලධාරීන් එළියට එන හින්දා මෙයාලට එතනින් යන්න සිද්ධ වෙනවා.
ඉදිකිරීම් භූමියේදී කෝප්‍රල් මාටින් තරයේම කියනවා මේ බෝම්බේ රසායනික සංයුතිය පරීක්ෂා කරන්න ඕනි කියලා. මොකද එයා හිතන්නේ මේක දෙවන ලෝක යුද්ධයට අයිති එකක් නෙවෙයි කියලා. හැබැයි මේ කතාව අහන විල් පොඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද දැන් ඒක මෙයාගේ රාජකාරියක් නෙවෙයි. ඒ හින්දා ඒ පරීක්ෂා කරන වැඩේ පොලිස් අපරාධ විද්‍යා කණ්ඩායමට සහ සුසෑනාට බාර දෙනවා. හරියට මේ වෙලාවේ අර ගොඩනැගිල්ල ඇතුළට ගිය පොලිස් නිලධාරියා පහළ තට්ටුවේ බිත්තියේ තියෙන සිදුර සහ බැංකු මංකොල්ලේ දකිනවා. එයා වහාම ඒක වාර්තා කරන අතරේ සුසෑනායේ මංකොල්ල කරුවන්ව හොයන්න කණ්ඩායමක් පිටත් කරනවා. මේ අතර කොරාලිස් සහ වයි අන්තිමේදී කානු පියනකින් එළියට ඇවිල්ලා අනිත් දෙන්නට කතා කරලා වෑන් එක ගෙන්න ගන්නවා. වෑන් එකට නැග ගමම කොරාලිස් කරන්නේ අර පෙට්ටි ඉල්ලගෙන යාගේ සුවිශේෂී වස්තුව තියනවාද කියලා බලන එක. ඒත් අපිට තාමත් ඒ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ටික දුරක් යද්දි මෙයාට පොලිස් මුරපලක් සෙට් වෙනවා. ඒත් හරිම සූක්ෂම විදියට යාලා එතනදී රඟපාන්නේ ලන්ඩන් වෝඩ ආයතනයේ වැඩ කරන සේවකයන් වගේ. මෙයාලා ඒකට අදාළ ඩොකියුමන්ට් පවා හදාගෙන ඒ හින්දා එතනනුත් මෙයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අතර පොලිස් ස්ථානයේ ඉන්න සුසෑනා කානුවට බැස්ස මිනිස්සුන්ගේ කැමරා දර්ශන පරීක්ෂා කරද්දී එයාලගේ ඇඳුම්වල ලන්ඩන් වෝටර් ලාංඡනය තියෙනවා කියලා දකිනවා. එයා වහාම නිලධාරීන්ට කියනවා ඒ ගැන හොයන්න කියලා. එතකොට අර පොලිස් මොරපොලෙන් යාට කියනවා ඒ ලාංඡනයේම තියෙන වෑන් එකක් මේ දැන් මෙතනින් පිට වෙලා ගියා කියලා. ටික වෙලාවකට පස්සේ මංකොල්ලකාරය සෙට් එක ගරාජ් එකකට ඇවිල්ලා වෑන් එකේ නම්බර් ප්ලේට් මාරු කරනවා. එයාලගේ ඇඳුම් වලින් සහ වෑන් එකේ තියෙන අර ලාංඡන ඔක්කොමත් අයින් කරලා දානවා. ඊට පස්සේ එයාලා ආයෙමත් පාරට ඇවිල්ලා සාර්ථකව නගරෙන් පිට වෙලා යනවා. පොලිසිය බැංකුවේ සේප්පුව පරීක්ෂා කරන ගමන් ඉන්න අතරේ රහීම් පොලිස් මුරපොලට ඇවිල්ලා එයාට ෆ්ලයිට් එක අල්ලගන්න තියෙනවා කියලා එයාගේ ඇපාර්ට්මන්ට් එකේ තියෙන බෑග් එක ගන්න ඕනි කියලා කියනවා. පොලිසිය එයාට යන්න දෙනවා. නමුත් එයා ඉන්නේ අපරාධය සිද්ධ වුණු කොන්නගිල්ලෙම හින්දා ආපහු එයාට කට උත්තරයක් දෙන්න වෙනවා. මේ අතර ඉදිකිරීම් භූමියට උසස් හමුදා නිලධාරීන් දෙන්නෙක් ඇවිල්ලා බෝම්බේ තිබුණු අසාමාන්‍යතාවය ගැන ඉහළට දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියලා විල්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරනවා. තව එයාගේ අතීතයේ තිබුණු අකීකරුකම් ගැනත් මතක් කරලා දෙනවා. නමුත් විල් කිසිම පැකිලීමක් නැතුව එයාගේ එකම ප්‍රමුඛතාවය වුණේ බෝම්බේ පාලනය කළ නගරේ බේරගන්න එක විතරයි කියලා කියනවා. ඊට පස්සේ කණ්ඩායම ජයග්‍රහණය සමරන්න මෙතනට අරක්කු ටිකක් ගේනවා. හැබැයි විල් ඒක සමරනවා වෙනුවට එයාගේ කොටස සම්පූර්ණයෙන්ම බිමට දානවා. ටික වෙලාවකට පස්සේ පොලිස් ස්ථානයේ සුසෑනා රහීම්ගේ පවුලෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. රහීම් කියනවා නිල් පාට ඕවරෝල් ඇඳගත්තු මිනිස්සු දෙන්නෙක් එයාගේ ගෙදරට ආවා කියලා. ඒ දෙන්න බිල්ඩින් එකේ අයිතිකාරයාගේ ඩොකියුමන්ට් ටිකක් පෙන්නලා ආයුධ ටිකක් තියන්න බේස්මන්ට් එකේ යතුරු ඉල්ලලා තියෙනවා. රහීම්ගේ තාත්තා යාළට උදව් කරන්න කැමති වෙලා නැහැ. නමුත් රහීම් කියන්නේ සංක්‍රමණිකයෙක් හින්දා එයා දන්නවා නිලධාරී පෙනුමක් තියෙන කෙනෙක් આવොත් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව අනිවාර්යයෙන් එයාලට සහයෝගය දෙන්න ඕනි කියලා. ඒ හින්දා රහීම් එයාලට බේස්මන්ට් එකේ යතුරු දීලා තියෙනවා. නමුත් එයාලගේ ඇත්තම ප්ලෑන් එක මොකක්ද කියලා රහීම්ට කිසිම අයිඩියා එකක් නැහැ. අන්තිමේදී මංකොල්ලකරුවන් සෙට් එක පිටිසර පළාතක තියෙන ආරක්ෂිත ගෙදරකට ගිහින් වෑන් එක ඇඳුම් ටිකයි පුච්චලා දාන්න ඇඳුම් ටික ගලවනවා. මෙතනදී වයිසා ඉසට් කණ්ඩායමට හොරෙන් රත්තරන් ඇතුළු අමතර දේවල් ටිකක් හොරගම් කරලා කියලා මාට්ටු වෙනවා. කොමරි ඇතුළට ගියාට පස්සේ කොරාලිස් අන්තිමේදී එයා හොරගම් කරපු අර සුවිශේෂී වස්තුවේ මොනවද තියෙන්නේ කියලා පෙන්නනවා. ඒක ඇතුළේ තියෙන්නේ ඩොලර් මිලියන 30ක් වටින කපපු නැති දියමන්ති ටිකක්. කොරාලිස් පොරොන්දු වෙනවා මේවා හැමෝම අතරේ සමසමව බෙදලා දෙනවා කියලා. ඊට පස්සේ එයා කෝල් එකක් ගන්න කියලා ගෙදරින් එළියට යනවා. ඒක පාරටම සන්නද්ධ මිනිස්සු දෙන්නේ කාමරයට කඩා පැනලා කණ්ඩායමට යටත් වෙන්න කියලා බල කරනවා. ඉසඩ් එයාලට විරුද්ධ වෙන්න try කරත් එයාට දරුණු විදියට ගුටි ගන්න වෙනවා. ඒ අතරේ අනිත් සන්නද්ධ මිනිස්සයා අතින් වයිට වෙඩි ගන්න සිද්ධ වෙනවා. හැබැයි වහාම ක්‍රියාත්මක වෙන වෑන් එකේ ඩ්‍රයිවර් ඒ සන්නද්ධ මිනිස්සයාව බිමට පෙරලා ගත්තී. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න X එතනින් පැන ගන්න උඩටට දුවනවා. ඒත් ඊට පස්සේ සන්නද්ධ මිනිස්සයා බේරිලා X පස්සෙන් පන්නද්දී අනිත් මිනිස්සයා එක දිගට ඩ්‍රයිවර්ට ගහන්න පටන් ගන්නවා. උඩටට්ටුවේ කෙළවරටම දුවගෙන ගියාට පස්සේ වෙඩි ප්‍රහාර වලින් බේරලා X ජනේලකින් පල්ලෙහාට පයින්නවා. ඒත් ඇසිපිය ගහන්න කලින් ලූඩෝ කියලා මිනිස්සෙක් දැනටමත් එක්ස්ට්‍රා තුවක්කුවක් දෙක් කරගෙන ඉන්නවා. මුලින්ම මංකොල්ලේ සිද්ධ කරපු කණ්ඩායම දැන් ඉන්නේ ගරාජ් එක ඇතුලේ හිර වෙලා කොරාලිස්ට කෑ ගහලා ශාප කරන ගමන්. නමුත් කොරාලිස් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. සාලය ඇතුලේ කොලාරිස් සහ අලුතෙන් ආපු සෙට් එක අරක්කු බොන ගමන් හොරගම් කරපු බඩු ටික බෙදා ගන්නවා. අන්න එතනදී අපිට දැනගන්න ලැබෙනවා ලූඩෝ කියන්නේ කොරාලිස්ගේ ඥාති සහෝදරයෙක් කියලා. ලූඩෝට දැනගන්න ඕනි වුණා කොරාලිස් මේ දියමන්ති ගැන දැනගත්තේ කොහොමද කියලා. කොරාලිස් කියන්නේ මේවා එයා කලින් වැඩ කරපු දැන් එයා හොඳටම වෛර කරන එයාගේ පරණ ලොක්කට අයිති දියමන්ති ටිකක් කියලා. මීට කාලයකට කලින් කොරාලිස් යුද කලාප වලට ගිහිල්ලා රහසිගතව මේ වගේ දියමන්ති එකතු කළා. ඒවා එයාගේ ඇඟ ඇතුලේ හංගගෙන රටින් පන්නලා එයාගේ ලොක්කයි බැංකු ගිණුමට දාලා තියෙනවා. ඊට පස්සේ ඒ ලොක්කා යාව පාවලා දීලා ඒ හින්දා අන්න ඒකට පරිගැනීමක් විදියට තමයි කොරාලිස් මේ මංකොල්ලේ කරලා තියෙන්නේ. ලූඩෝ එතනින් එක දියමන්තියක් ඉල්ලද්දී කොරාලිස් ඒකට කැමති වෙනවා. හැබැයි ලූඩෝ තව තවත් ඉල්ලද්දී කොරාලිස්ට කේන්ති යනවා. නමුත් ඒකෙන් වෙන්නේ ලූඩෝට මේ ගැන ලොකු සැකයක් ඇති වෙන එක. ඒ හින්දා ලූඩෝ එයාගේ කිවිසුම කඩ කරලා සම්පූර්ණ කොල්ලෙන් 150%ක්ම ඕනි කියලා කියනවා. ඒකෙන් දෙන්න අතර ලොකු බහින් බස්වීමක් ඇති වෙලා ඒක නතර වෙන්නේ ලූඩෝ මේසෙ උඩ තිබ්බ ආයුධයකින් දියමන්ති වලට තද පාරක් ගැහුවට පස්සේ. හැබැයි හිතාගන්නත් බැරි විදියට ඒ දියමන්තිය සම්පූර්ණයෙන්ම කුඩු වෙලා යනවා. ඇත්ත දියමන්තියක් කීයටවත් මේ විදියට කුඩු වෙන්න බෑ. ඒකෙන් හොඳටම කලබල වෙන කොරාලිස් අනිත් දියමන්ති පරීක්ෂා කරද්දී ඒවත් බොරු දියමන්ති. සිද්ධියෙන් කොරාලිස් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.
කොරාලිස් දිවුරලා කියනවා එයා මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. නමුත් ලූඩෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. එයා එයාගේ මිනිස්සුන්ට අණ කරලා කොරාලිස් අල්ල ගන්නවා. ඊට පස්සේ කොරාලිස්ගේ අත මේසෙ උඩින් තියලා ලූඩෝ අතට හොඳටම ගහන ගමන් ඇත්ත කියන්නේ කියලා බල කරනවා. ඒත් කොරාලිස් දිගින් දිගටම කියන්නේ එයා ඇත්තටම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එයින් අන්තිමේදී ලූඩෝ සම්පූර්ණ කොල්ලේම අරගෙන එයාගේ මිනිස්සු ලවා කොරාලිස්ව කාර් එකේ ඩිකියට දාගෙන එතනින් පිටත් වෙලා යනවා. මුල් කණ්ඩායම තාමත් ගරාජ් එකේ හිර වෙලා ඉන්නේ. මේ අතර නගරයෙන් අයින් කරපු මිනිස්සුන්ට ආයමත් යාළුවා ගෙවල් වලට යන්න අවසර ලැබෙනවා. ඒත් තාමත් කරන්ට් එක නැති හින්දා රහීම්ගේ පවුලට එයාගේ තාත්තගේ රෝද පුටුව උස්සගෙන යන්න වෙන්නේ පඩි පෙළ දිගේ. කොහොම හරි පවුල කට්ටිය බඩු බාහිර ආදී එකතු කරද්දී රහීම් හොරෙන්ම වාලේ උට්ට ගිහින් එතන තිබුණු මල් පෝච්චියකින් ඇත්ත දියමන්ති තියෙන බෑග් එකක් අතර ගන්නවා. බලද්දි එයා තමයි ඇත්තම හොරකම කරලා තියෙන්නේ. එයා කාමරේට ඇවිල්ලා සූට්කේස් එක මිට කපලා ඒක ඇතුලේ දියමන්ති ටික හංගනවා. ඊට පස්සේ එයාගේ සහෝදරයාට සාතික් කරනවා හැමදේම සාර්ථක වුණා කියලා. මේ අතර මේජ විල් ගෙදරට ගිහින් එයාගේ තුවාල පිරිසිදු කරගන්න නාන ගමන් ඉද්දී එයාගේ ඉහළ නිලධාරීන්ගෙන් කෝල් එකක් එනවා. අපරාධ විද්‍යා කණ්ඩායම තහවුරු කරලා තියෙන විදියට අර බෝම්බේ දෙවන ලෝක යුද්ධයට අයිති එකක් නෙවෙයි. ඒක ඇත්තරම වර්තමාන යුද හමුදාවට අයිති එකක්. ඉතින් ඒ ගැන සාකච්ඡා කරන්න හෙට උදේම එන්න කියලා එයාලා විල්ට දැනුම් දීමක් කරනවා. මේ අතර ගරාජ් එක ඇතුලේ ඉන්න එක්ස්ට්‍රා වෑන් එකේ දොර අයිනකට තියලා යාව ගැට ගහලා තිබුණු ලණුව කපා ගන්න පුළුවන් වෙනවා. අසත් සත්‍යයේ ඉන්න වෛදිහා බැලුවට පස්සේ එයා අනිත් අයවත් නිදහස් කරනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් යතුරක් නැතුවම වෑන් එක ස්ටාර්ට් කළා ගරාජ් එකේ දොර සම්පූර්ණයෙන්ම කැඩෙනකම් වෑන් එකෙන් දොර හප්පන්න පටන් ගන්නවා. නමුත් අවාසනාවට වගේ යාලා පරක්කු වැඩි. මොකද වෙඩි වැදිලා හිටපු වයිට අන්තිමේදී ඉසට්ගේ අත් දෙක උඩම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. කොහමරි එක්සයාගේ ටැබ්ලට් එක හොයාගෙන ඉවර වෙලා කියනවා එයා කලින්ම කණ්ඩායමේ හැමෝගෙම ඇඳුම් වලට ට්‍රැකර්ස් හයි කළා කියලා. ඒවයින් යාර දැන් කොරාලිස් ඉන්නේ කොහෙද කියලා හරියටම හොයාගන්න පුළුවන්. ඒකත් එක්ක අන්තිමේදී ඉතුරුණු තුන්දෙනා කාර් දෙකකට නැගලා උපරිම වේගයෙන් කොරාලිස්ගෙන් පලිගන්න පිටත් වෙනවා. ලූඩෝගේ කාර් එකේ ඩිකිය ඇස්සේ හිර වෙලා ඉන්න කොරාලිස් එයාට අනතුරක් වෙන්න යනවා කියලා රහසිගතවම කාට හරි මැසේජ් එකක් යවලා එයා ඉන්න ලොකේෂන් එකත් යවනවා. ඊට පස්සේ එයා ඩිකිය ඇතුළේ ඉඳන් එයාට අනුකම්පා කරන්න කියලා ලූඩෝට කෑ ගැහුවත් ලූඩෝ කරන්නේ සද්දේ වහන්න කාර් එකේ මියුසික් සද්දේ වැඩි කරන එක. මේ අතර මිලිටරි ගබඩාවේදී මාටින් අර බෝම්බය අක්‍රිය කරන්න පාවිච්චි කරපු ක්ලොක් ස්ටොපර් එක පරීක්ෂා කරද්දී ඒක ඇතුලේ හයි කරලා තිබුණු අමතර චිප් එකක් හොයාගන්නවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ කවුරු හරි මේ උපකරණය හිතාමතාම වෙනස් කරලා තියෙනවා. පොලිස් ස්ථානයේදී නිලධාරීන් මහල් නිවාසයේ ඩොකියුමන්ට් පරීක්ෂා කරද්දී ඒක අයිති කොරාලිස්ට කියලා හොයාගන්නවා. එයා හොරකම් සහ දියමන්ති ජාවාරම් වලට ලොකු ඉතිහාසයක් තියෙන ප්‍රබල අපරාධකරුවෙක්. මේ අතරේ කිසිම කරදරයක් නැතුව රහීම් සහ එයාගේ පවුල අය ගොන්තොරපොලේ චෙකින් කටයුතු අවසන් කරනවා. මහපාරදී එක්සතුළු තුන්දෙනා ලූඩෝගේ වාහනය හොයාගෙන ඒක පාර හරහා බ්ලොක් කරනවා. ලූඩෝ එකෙන් බේරෙන්න වාහනය හැරෙව්වත් අනිත් පැත්තෙන් ආපු දෙන්න ලූඩෝගේ වාහනය වැටකුත් කඩාගෙන යන විදියට හප්පන් නතර කරනවා. වහාම ක්‍රියාත්මක වෙන එක්සතුළු තුන්දෙනා ලූඩෝගේ සෙට් එක වට කරලා වාහනේ වීදුරු කුඩු කරලා තුවක්කුවක් ගන්න යාලත් එක්ක දරුණු විදියට සටන් කරනවා. ඩිකේ ඇතුළේ ඉන්න කොරාලිස්ට ඇන්නේ මියුසික් සද්ද නැවතිලා වෙඩි සද්ද ටිකක් විතරයි. අන්තිමේදී ඩිකේ අරන ඉසට් සහ ඩ්‍රයිවර් එකතු වෙලා කොරාලිස්ව එළියට ඇදලා ගන්නවා. ඒක සුහාම කොරාලිස්ගේ ඔලුවට ප්ලාස්ටික් බෑග් එකක් දාලා එයාගේ බෙල්ල මිරිකලා දැන් එයාව මරලා දාන්නයි හදන්නේ. නමුත් එක පාරටම කොහෙදෝ ඉඳන් ආපු වෙඩි පාරක් එක්ස්ගේ බෙල්ලටම වදිනවා. ඊළඟ වෙඩි පාර ඩ්‍රයිවර්ගේ කකුලට වදින අතරේ එයා සයිසට් කොහොම හරි බේරෙන්න වාහනෙන් එහා පැත්තට දුවනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කොරාලිස් වෙඩි තියපු මිනිස්සයාගේ පැත්තට දුවනවා. බලද්දී ඒ වෙන කවුරුවත් නෙවෙයි මේජර් විල්. ඔයාලා දෙන්න මුලින් ඉඳන්ම වැඩ කරලා තින්නේ එකට. දැන් දෙන්නම එකට මෙතනින් ශනිකවම පැනලා යනවා. ඒ දෙන්න ගියාට පස්සේ ඉසට් සහ ඩ්‍රයිවර් ලූඩෝගේ කාර් එක පරීක්ෂා කරලා ඒකේ තියෙන සල්ලි සහ ආභරණ තියෙන බෑග් එකක් හොයාගන්නවා. ඒක දැක්කට පස්සේ දෙන්නට දැනෙන්නේ හිතා ගන්නත් බැරි තරම් සතුටක්. මේ අතර පොලිසියේදී සුසෑනාට කොරාලිස්ගේ ෆයිල් එක ලැබෙනවා. එයා ආරක්ෂිත කැමරා දර්ශනත් එක්ක කොරාලිස්ගේ ෆොටෝ එකක් සංසන්දනය කරලා ඒ කොරාලිස්මයි කියලා තහවුරු කරගෙන වහාම ගුවන් තොටුපළවල් සහ පර්යන්ත දැනුවත් කරනවා. නමුත් හොටෙල් එකක නැවතලා විශ්වලාගත්ත කොරාලිස් පොලිස් නිවේදන නිකුත් වෙන්න කලින් බොරු පාස්පෝර්ට් එකක් පාවිච්චි කළා ගුවන් තොටුපළෙන් සාර්ථකව චෙකින් වෙනවා. මාටින් පොලිසියට ඇවිල්ලා සුසානාට අර චිප් එක ගැන කියද්දි තවත් ලොකු රහසක් එළි වෙනවා. ඒ තමයි මේජර් විල් ඇෆ්ගනිස්තානයේ සේවය කරපු කාලෙන් පස්සේ මොකක් හරි මානසික ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. තව මාටින් රහීම්ගේ ෆොටෝ එකකුත් අඳුර ගන්නවා. බලද්දි රහීම් තමයි ඇෆ්ගනිස්තානයේදී විල්ගේ පරිවර්තකයා විදියට වැඩ කරලා තියෙන්නේ. රහීම්ගේ මුළු පවුලටම ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාවට යන්න උදව් කරලා තියෙන්නේත් විල්. ඒ දේවල් අහලා ෆයිල් පරීක්ෂා කරද්දි සුසානා දකිනවා කොරාලිසුත් ඒ දවස්වල ඇෆ්ගනිස්තානයේ මැනික් පතලක වැඩ කරලා තියෙනවා කියලා. ඉතින් එයා වහාම නිවේදනය කරනවා විල් සහ රහීම්වත් අත්අඩංගුවට ගන්න කියලා. නමුත් විල් මේ වෙද්දිත් ප්‍රයිවට් ජෙට් එකකින් රටින් පැනලා යන්න පටන් අරන්. ඒ අතරේ පොලිස් නිලධාරීන් කොරාලිස් හොයාගන්න ගුවන් තොටුපළට කඩාගෙන පයින්නවා. නමුත් කොරාලිස් ඉතා සූක්ෂම විදිහට යාලව මගහැරලා ගුවන් යානයට යනවා. ඒ අතරේ සුසෑනා තව දැනගන්නවා ඉදිකිරීම් භූමියේ රාත්‍රී ආරක්ෂක නිලධාරියා විදිහට වැඩ කරලා තියෙන්නේ රහීම්ගේ සහෝදරයා කියලා. ඊට පස්සේ සුසානා සහ
නිලධාරීන් ටිකක් විල්ගේ ගෙදර පරීක්ෂා කරන්න යද්දී එතන තිබිලා බෝම්බයක් වෙනස් කරන විදිය ගැන පොතක් සහ වැඩපොලක් හොයාගන්නවා. ඒ වගේම ඇෆ්ගනිස්තානයේදී වැරදි ප්ලෑන් එකකින් සිද්ධ වුණු ප්‍රහාරයකින් පුද්ගලයන් කිහිප දෙනෙක් මැරුණු ප්‍රවෘත්තියක වාර්තාවකුත් හම්බෙනවා. මේ අතර ඉස්තාන්බුල් නුවරදී කොරාලිස් විල් සහ රහීම් කියන තුන්දෙනාම එකතු වෙලා අර ඇත්ත දියමන්ති ටික අතිවිශාල මුදලකට විකුණලා ඒක තුන්දෙනා අතර සමසමව බෙදා ගන්නවා. ඊට පස්සේ යාලා අලුත් ජීවිතයක් පටන් ගන්න එකිනෙකාගෙන් සමු අරන් වෙන් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මීට අවුරුදු 10කට කලින් කොරාලිස් එයාගේ පරණ ලොක්කවසින් පාවලා දීලා පැහැරගත්ත සිද්ධියක්. කොරාලිස් එතන හිටපු සොල්දාදුවන් එක්ක සටන් කරන්න try කළත් එයාලා කොරාලිස්ව මෙල්ල කරලා ට්‍රක් රථයක පිටිපස්සට ඇදලා දාගන්නවා. ඒ ළඟම නගරයකදී රහීම්ගේ උදව්වතුව විල් එහි ප්‍රදේශවාසීන් එක්ක සාමකාමී කිවිසුමක් ගහනවා. ඊට පස්සේ නගරයෙන් පිට වෙලා යද්දී පාරේ තිබුණු වාහනයක් දැකලා සතුරන් හැංගිලා ඉන්නවා කියලා දැනගෙන ආරක්ෂිත තැනකට දුවනවා. නමුත් එතනදී අත්වැරදීමකින් විල්ට බෝම්බයක් පෑගිලා එතන වයර් දිහා බලද්දි පේන්නේ එයාලා පුපුරන ද්‍රව්‍ය ගොඩකින් වට වෙලා ඉන්නවා කියලා. ඒ වෙලාවෙම කොරාලිස් හිටපු ට්‍රක් රථ කණ්ඩායම මේ හරියට එද්දී හැංගිලා හිටපු සතුරු සෙට් එකක් වෙඩි තියලා ඉතින් ට්‍රක් එකක් පුපුරවනවා. එතන ලොකු වෙඩිහුමාරුවක් පටන් ගද්දි බේරෙන්න දුවන කොරාලිස්ට අන්න එතනදි තමයි විල්ව හම්බෙන්නේ. එතනදී ඒ දෙන්න එකිනෙකාට උදව් කරගන්න කිවිසුමක් ඇති කරගන්නවා. ඒකට අනුව විල් වහාම කොරාලිස්ව නිදහස් කරලා යාලවුවා පුපුරන ද්‍රව්‍ය පාලනය කරන පෙට්ටි හොයාගන්න යවනවා. ඒ වෙලාවේ සතුරන් කොරාලිස්ට වෙඩි තියන්න පටන් ගත්තත් විල්ට එයාව කවර් කරන්න පුළුවන් වෙනවා. කොහොමරි කොරාලිස් පොළව හාරලා අත් බෝම්බයක් තියෙන පෙට්ටියක් හොයාගන්නවා. ඊට පස්සේ කෙලින්ම විල් හරිම කේබල් හොයාගෙන ඒවක් කපන විදිය ගැන කොරාලිස්ට කියලා දෙනවා. ඒ අතරේ විල් සහ රහීම් දිගටම සතුරන්ට වෙඩි තියන ගමන් කොරාලිස්ට ආරක්ෂාව දෙනවා. කොරාලිස් හැම කේබල් එකක්ම හරියටම කැපුවට පස්සේ විල්ට එයාගේ කකුල ගන්න පුළුවන් වෙන අතරේ රහීම් ඉතුරු වෙලා ඉන්න සතුරු ටිකත් ඉවරයක් කරලා දානවා. එයාලට ඒක සමරන්න ලැබෙන්නේ තත්පර ගාණක් විතරයි. මොකද පෙට්ටියේ තිබුණු අත් බෝම්බයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් වාසනාවට වගේ එයාලට වේගෙන් දුවලා ගිහින් බේරෙන්න පුළුවන් වෙනවා. අයමත් වර්තමානයේදී කොරාලිස් එයාගේ සල්ලි වලින් අප්‍රිකාවේ දියමන්ති තියනවා කියලා සැලකෙන ස්වභාවික රක්ෂිතයක් අරගෙන එයාට පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනය හැබෑ කරගන්නවා. රහීම් එයාගේ පවුලේ අයට නම් වෙනස් කරගන්න කියලා බල කරලා විශාල නිවාස සංකීර්ණයක් හදලා එයාටම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ අතරේ මේජවිල් එයාට ලැබුණු සල්ලි වලින් වැඩි හරියක් ලෝකෙ පුරා විසිරලා තියෙන පුපුරපු නැති බෝම්බ සහ අවි ආයුධ අයින් කරන පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති වුණා නම් වීඩියෝ එක ලයික් කරලා මතක ඇතුව channel එක subscribe කරන්න. තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.